ලෝකයේ වඩාත්ම අභිරහස් ස්ථාන අතරින් එකක්. නැව් ගුවන් යානා මිනිසුන් කිසිම ලකුණක් නැතුව අතුරුදහන් වුණු තැනක්. ඒ තමයි බර්මියුඩා ත්‍රිකෝණය. ඇත්තටම මේක ස්වභාවික රහසක්ද? නැත්නම් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි දෙයක්ද? බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ අට්ලාන්ටික් සාගරයේ තියෙන විශාල මුහුදු ප්‍රදේශයක්. මෙහි කෝණ තුන සෑදෙන්නේ ෆ්ලොරිඩා, පුවර්ටෝ රීකෝ සහ බර්මියුඩා දූපත. මේ තුන එකතු කරද්දී ත්‍රිකෝණයක් වගේ හැඩයක් ලැබෙනවා. මේ ප්‍රදේශය හරහා ලෝකයේ බහුතර නාවක හා ගුවන් ගමන් සිදු කරනවා. 1945 වසරේ ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් යානා 5ක් පුහුණු ගමනකට පිටත් වුණා. මේ කණ්ඩායම හැඳින්වුනේ ෆ්ලයිට් 19 කියලා. ගමන අතරතුර පයිලට්ලා කිව්වේ අපේ මාලිමා යන්ත්‍ර වැඩ කරන්නේ නැහැ. අපි කොහෙද ඉන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔවුන්ගේ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම නැති වුණා. පුදුම දේ කියන්නේ ඔවුන් හොයන්න ගිය ගුවන් යානාවක් ආපහු ආවේ නැහැ. බර්මියුඩා ත්‍රිකෝණය ගැන අදටත් විවිධ මත තියෙනවා. සමහරු කියනවා මෙතන ඒලියන් ක්‍රියාකාරකම් තියෙනවා කියලා. කාල දොරටුවක් තියෙනවා කියලා. නැතිනම් ඇට්ලාන්ටික්ස් කියන නැතිවුණු නගරයේ බලපෑමක් කියලා. සිනමාපට, පොත් සහ අන්තර්ජාල කතා නිසා මේ අභිරහස තවත් ප්‍රසිද්ධ වුණා. හැබැයි විද්‍යාඥයන් කියන කතාව වෙනස්. ඔවුන්ට අනුව මේ ප්‍රදේශයේ කාලගුණය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. දැවැන්ත සුළි ඇති වෙනවා. මුහුදු ප්‍රවාහ ඉතා බලවත්. මාලිමා වලට බලපාන චුම්බක වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශය හරහා ගමන් කරන නැව් ගුවන් යානාවල සංඛ්‍යාව වැඩි. සංඛ්‍යාව වැඩි නිසා අනතුරු සංඛ්‍යාවත් සාමාන්‍යයෙන් වැඩි වෙනවා කියලා ඔවුන් කියනවා. අද වෙනකොටත් බර්මියුඩා ත්‍රිකෝණය ගැන සම්පූර්ණ සත්‍යයක් කවුරුවත් දන්නේ නැහැ. ඒක ඇත්තටම අභිරහස් බලයක්ද? නැත්නම් මිනිස්සුන්ගේ බිය සහ කතා නිසා හදාගත් රහසක්ද? නමුත් එක දෙයක් පැහැදිලි. මුහුදේ ගැඹුර වගේම මිනිස් හිතේ කුතුහලයක් තවමත් ගැඹුරුයි. ඔයා බර්මියුඩා ත්‍රිකෝණය ගැන මොනවද හිතන්නේ? ඇත්තම අභිරහසක්ද? නැත්නම් සාමාන්‍ය විද්‍යාත්මක සිදුවීමක්ද? කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් කරන්න. 8i30 channel එක subscribe කරන්න අමතක කරන්න එපා.